ඒ මං කියපු නීති අනුව ඔයාලට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඉතින් වහාම මෙතන යන්න. මම විනාඩි 5ක් දෙන්නම්. නැත්නම් මං ඊළ ට්‍රැක් එකේ ගෙන්නවා. පාරට යන්න බෑ මලේ. ජේකේ ජේ අවන්දට අපඩේ. திடீர்னு இன்னைக்கு அவரை பணிமாற்றம் செய்யிட்டாங்க. ஏன்னு எந்த காரணமும் தெரியல. எங்களுக்கு அவர் ஒன்று டெப்யூட்டி பிரின்சிபலாக அவர் எங்களுக்கு வந்தாகணும், இல்லாட்டி பிரின்சிபால் சரி எங்களுக்கு வந்தாகணும். அதுதான் எங்களோட கோரிக்கை. அப்படின்ட்டு இல்லை, எங்களுக்கு பிரின்சிபல் சார் எதுவும் செஞ்சதான் ஒன்றும் இல்லை. இன்னொன்று வந்து 2000 சளி கொடுக்குறேன்னு சொன்னது வந்து இன்னும் அது கொஞ்சம் போராட்டமாக தான் இருக்குது. அது கல்லவேலூர் நடந்துக்கிட்டு தான் இருக்குது. எங்களுக்கு வந்து டெப்யூட்டி பிரின்சிபல் இல்லை பேராசிரியர் வந்து ஒன்று பிரின்சிபலாவோ இல்லை டெப்யூட்டி பிரின்சிபலாவோ எங்களுக்கு வந்தாகணும். அதுதான் எங்களோட மெயின் கோரிக்கையே. அதுதான் මේ ඉඳලා බලන්නකො මොකද වෙන්නේ කියලා. මේ ඉඳ පුළුවන්ද කියලා. මේ දැන් කරන්න ඔයාලා අපරාධයක්. මේක අයිතු අවහරයක් කරන්නේ. හරිද? අයිතු අවහරයක් කියන්නේ මේ ළඟ දැන් සංග්‍රහය 332 වෙනි වගන්තියට දනුව ලැබෙකේ වරදක්. හරිද? ඒක පස් දෙනෙකුට වැඩියෙන් කරනවා නම් මේක අයිතු ජනරාශියකුත් වෙනවා. හරිද? ඒ නිසා මේකත් කරන්න වරදක්. ඒ නිසා ඔය නොදන්නත්ව මොකද මේ කරා නම් වහාම මෙතන ඉවත් වෙලා යන්න. නැත්තම් තව කට්ටියක් ගෙන්න මේ නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. මේ රජයේ ආයතනයක්. නීතිය කාටවත් අතට ගන්න බෑ. කාටවත් නීතිය පොදු. ඒක තමයි මේගොල්ලන්ට කිව්වා. මෙතන යන්න. නැත්තම් දැන් කොහොමද නීතිය ප්‍රතිපාදනයත් මම කිව්වනේ. ඔයාලා ඒකට කැමති නම් ඔහොම ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ අපි නීතිය කරනවා. නම් නැත්තම් මම කියලා දුන්නා. මේක රටේ නීතියක් තියෙනවනේ. ඔයාලට මේ අදහස් ඉදිරිපත් කිරීම නිදහස තියෙනවා. ඒක ඔයාලගේ මූලික අයිතිවාසිකම. හරිද? අදහස් සාමකාමීව අදහස් ප්‍රකාශ කරන්න ඔයා ඒ වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් අපි ආරක්ෂාව සපයන්න අපි බැඳලා ඉන්නවා. හරිද? රජයේ දේපොළ වලට හානි කරන්නත් බෑ. තව වරදක් අපරාධයක් කරන්නත් බෑ. දැන් මෙහෙම යන්නේ නැතුව පාර වහලා හිටියොත් එහෙම අපරාධයවදී අයිතු අවහෙලයක් කරනවා. හරිද? 5 දෙනෙකුට වැඩිය මේ දේ කරා නම් අයිතු ජනරාශියකුත් වෙනවා. ඔයාලා දිගටම මේ දේ කරගෙන ගියොත් එහෙම
ඒ මං කියපු නීතිය අනුව ඔයාලට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඉතින් වහාම මෙතන යන්න. මම විනාඩි 5ක් දෙන්නම්. නැත්නම් මං ඊළ ට්‍රැක් එකේ ගෙන්නවා. இந்த போராட்டத்தை ஏன் இன்னைக்கு தொடங்கி இருக்கோம்னா ඔක්තෝබර් මාසයේ වගේ තමයි මේ ජාට් එක ගාවේ. ඒක ආවට පස්සේ තමයි මේ ගොඩක් දේවල් දුන්නේ අපිට ඇත්තටම ආපහු දුන්නේ හරියට ගන්න කැන්ටින් එකක් තිබුණා. ඊට පස්සේ ඒ සර් ඇවිල්ලා තමයි මේ දේවල් තිබුණේ. ළමයි වතුර නැතුව වාතනේ වුණා වතුර බීලා ඒ වතුර ඇතනේ වුණා. මේ දැනුවත් ළමයි 15 දෙනෙක් කරා. ඒ දරුවෝ ඒවට වෙන දෙයක් කවුරුම කිසිම බාධාරී ක්‍රියාවක් ගත්තේ නැහැ. දැන් ඒ සර් එච්චර කරපු සර් මේ टॉम्बाइल लेकर हाइब्रिड आंसर वेल्डिंग मेकॅनिकल आंसर वेल्डिंग आंसर में सरकते तभी अभी ने इतना देवल करेला लेकिन इस्तेमाल में इनको ये लेवल कोई के लम्बे किसते नहीं लेवल कोई के लम्बे 50 नहीं समावे लेवल कोई के लम्बे 50 नहीं लेवल 5 के लम्बे किसते नहीं वो विधि तमें में आने के आंसर नोट करते सर अभी लम्बे एक से बढ़ा दो कहीं तो बड़े ये लम्बे तब वेड फिर समय का तो इतना गंदा ऐसा इतना सुपर तमें मैं क्या तो एंड पूरा एक चेहरे देव कर टैंक अपने गाइन कर देना මේක අවදි වෙන්නේ මේ ප්‍රින්සිපල් සර් කෙනෙක්ට ආරංචි ආපු විදිහට ඒකෙන් කැමති අපිට ආය සර් දෙන්න ප්‍රින්සිපල් සර් කැමති නෑ දෙන්න ඉස්සෙල්ලාම අපි ළමයි කෙනෙක් ගිහලා කතා කරා සර් ගන්න කතා කරාට පස්සේ එහෙම කිව්වේ ප්‍රින්සිපල් සර් ඉස්සෙල්ලාම කැමති නෑ අපි අපි නෙට් එක ලියලා දුන්නා එයා ලියලා දෙන්නම් කොලෙට් එකක් එයා ගන්න කැමති ආය දෙන්නම් කියලා ඊට පස්සේ දැන් කියනවා අපි ගාවේ රෙකෝඩින් ඔක්කොම තියෙනවා එයා දැන් කියනවා එයා දෙන්න බෑ කියලා දැන් නෙට් එකක් දෙන්න බෑ කියලා පස්සේ ඊට පස්සේ ඒක ආරංචි වුණා මම අතන කලහකාරී දෙයක් කරේ නැහැ කිසිම දෙයක් උද්ඝෝෂණ කරන්න නැත්නම් නැහැ ඒක ආරංචි වුණා පස්සේ ඒක දෙන්න බෑ කිව්වට පස්සේ තමයි මේගොල්ලෝ මේ ළමයි කියලා තේරුම දෙනවා මේ ඇඩ්මිට් එකක් කරලා මේගොල්ලෝ කියන්නේ අපිට සරත් සර් කියලා ප්‍රින්සිපල් සර්ට උද්ඝාටනයක් දෙනවා එයාව තියාගන්න පුළුවන් ප්‍රින්සිපල් සර් කියනවා සරත් සර්ගේ වයස වැඩි සරත් සර් වයින් කරනවා ප්‍රින්සිපල් සර් කොහොමද උද්ඝාටනයක් කළා එයා කියනවා එයා කැබිනට් අනුමැතියක් අදුව තමයි ඉන්නේ කියලා අපි දන්නේ ඒක ඇත්තටම අපි සිසුන් වශයෙන් මෙතන මොකද්ද වෙන්නේ කියලා දන්නේ මේ අපිට වෙන්න ඕනේ අපිට සරත් සර් ඕනේ මේක ගොඩක් දේවල් වෙලා තියෙනවා ඒ කියන්නේ අකවුන්ටන්ට් රෙජිස්ට්‍රාර් කොහොමද හැම ප්‍රශ්නෙම ගොඩක් දේවල් තියෙනවා ඒක මෙතන කියන්න බෑ අපි දැන් මොනවාද කියන්න දන්නේ මෙතන ගියාට අපිට කොහොම හරි ළමයි මේ ළමයි කියන විදිහට ළමයින්ට කොහොම හරි සර් ඕනේ සර් නැති වුණොත් මේගොල්ලෝ ඉගෙන ගැනීම කටයුතු යන්නේ නැහැ දැන් එහෙම සර් දුන්න නැත්නම් මේගොල්ලෝ මේ විදිහටම ඉන්නවා කියලා තමයි කියන්නේ. Thank you.
என்ன